Honorable Sunil Handunnetti, you have 20 minutes. You have 20 minutes. කරු කතානායකතුමනි විශේෂයෙන්ම අපේ ආණ්ඩුවේ දෙවෙනි අයවැය ඉදිරිපත් කරන වෙලාවේදී අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. මුලින්ම කියමන් දෙකක් තියෙනවා. රුසියානු කියමනක් තියෙනවා කරු කතානායකතුමනි වස්කානම් බලලා ඇහුම්කන් දෙයි. එහෙත් දිගටම කාගෙන යයි කියලා. තවත් අපි දන්න කියමනක් තියෙනවා බොරුවට නිදාගෙන ඉන්න අය නැගිටින එක අමාරුයි. ඒකට උත්සාහ කරන්න එපා කියලා. මගේ කතාවේදී මම පැහැදිලි කරන්නම් මේ කියමන් දෙක මම මෙතනට අදාළ කරගත්තේ ඇයි කියලා. දැන් අපේ මේ අයවැය ගැන විපක්ෂයේ තියෙන ප්‍රධාන විවේචන කිහිපයක් ගත්තොත් මේ දවස් ටිකේ අහගෙන ඉන්නකොට එකක් තමයි මෙතුමත් කිව්වා බදු ගහලා තියෙනවා ආණ්ඩුව භාණ්ඩාගාරේ උතුරන්න ආදායම එකතු කරගෙන තියෙනවා හැබැයි ඒක ජනතාවට බෙදලා දෙන්නේ නැහැ කියලා. දෙක තමයි ආණ්ඩුවේ മന്ത്രിවරුන්ට වාහන අරගන්නවා කියලා. දැන් මේ පාර්ලිමේන්තුවෙන් එළියට වීසි වෙච්ච එක්කෙනෙක් මම දැක්කා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියනවා මේ වෘත්තිකයින්ගේ වාහන පර්මිට් එක නවත්තලා ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන්ට හරිද ආණ්ඩුව වාහන 1750 කරන් දෙන්න හදලා කියලා. තව එකේම කියනවා මේ 2027 දැන් මේ 26 අයවැය 2027 එන්න නියමිතයිලු දේපල බද්දා. ඒ එක්කෝගින්ම බලනකොට තේරෙන දේ තමයි මේ විපක්ෂයට මේ අයවැය පිළිබඳව අයවැයේ දිශානතිය පිළිබඳව අයවැයේ අරමුණු පිළිබඳව කතා කරන දෙයක් නැහැ. තව කියන දෙයක් තමයි සුපුරුදු විදියට මේ අපි IMF එක කියනටත් වඩා IMF එකේ උමනාවට මේ අයවැය හදලා තියෙන්නේ කියලා. මෙහෙමයි. හැම ආණ්ඩුවක්ම IMF එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා IMF එකේ එකඟතාවයන් නිර්දේශات එක්ක වැඩ කරලා තියෙනවා. පහුගිය ආණ්ඩුත් එහෙමයි. මෙතුමන්ලත් එහෙමයි. මෙතුමන්ලට බැරි වෙච්ච ප්‍රශ්නේ තමයි IMF එක ඉදිරිපත් කරපු නිර්දේශ කොන්දේසි මොන හරි එකඟතාවයන් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් හරියට යොදා ගන්න බැරි වෙච්ච එක. අකමැති නිසා නෙමෙයි. මෙතුමන්ලා කැමති ඒකට. එහෙම දැන් මේ කවුරක්වත් කතා කරද්දි කිව්වේ නෑනේ අපි IMF එක ඉදිරිපත් කරපු එකඟතාවයන්ට අකමැතිව වැඩ කරා කියලා. අපේ ආණ්ඩුව වලට අපි ඉදිරිපත් කරපු IMF එක ඉදිරිපත් කරපු දේවල් ක්‍රියාත්මක කරන්න අපි විරුද්ධ වුණා. ඒක නිසා මම කැබිනට් මණ්ඩලයෙන් එළියට බැස්සා කියලා කවුරුත් කිව්වේ නෑ. මෙතුමලා කැමති. ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමල්ලට ඒවා ක්‍රියාත්මක කරගන්න යාන්ත්‍රණයක් තිබුණේ නෑ. ක්‍රමවේදයක් තිබුණේ නෑ. ආණ්ඩුව වලට කළමනාකරණයක් තිබුණේ නෑ. කොටින්ම ගත්තොත් විනයක් තිබුණේ නෑ. මොකද ආර්ථිකයක් හසුරුවද්දී ගරු කතානායකතුමනි වැදගත්ම දේ තමයි ආර්ථික විනය. ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදී. ඒවා මෙතුමන්ලගේ වාක්‍ය විතරයි ක්‍රියාවට නැගුන්නේ නැහැ. අපි මොකද කරේ? අපේ ආණ්ඩුව ඒ ඇති කරගත්ත එකඟතාවයන් ක්‍රියාත්මක කරලා ඒවා රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් යොදාගත්තා. ඒකේ වැරද්දක් නැහැ. හරිනම් මෙතුමලා දැන් ඒක ගැන සතුටු වෙන්න ඕන. අපිට කරන්න බැරි වෙච්ච දේ පළවෙනි අවුරුද්දක් ඇතුළත ආණ්ඩු කුමාර දිසානායක ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය සිද්ධ කරා කියලා. ඒ විසින් රටේ ආර්ථිකය අද ස්ථාවර තැනකට ගෙනල්ලා තියෙනවා. ඒකයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් කරමින් ඉන්නේ මොකද්ද? දැන් කරමින් ඉන්නේ මෙතුමලා ක්‍රියාවට නගන්න උත්සාහ කරපු රටේ රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනුවට විකුණා දැමීම වෙනුවට අපි ඒ රාජ්‍ය ව්‍යාපාර නිසිලස කළමනාකරණය කරනවා ලාභ ලබන තත්ත්වයට පත් කරගන්න. නරකද? ඒක IMF එක යෝජනා කරත් අපි කිව්වත් නරක දෙයක් නෙමෙයි. අපේ රාජ්‍ය ව්‍යාපාරවල තියෙන වියදම් නාස්තිය දූෂණය ඉවර කරලා ක්ලීන් කරනවා. නරක දෙයක් නෙමෙයි. බදු තාර්කීකරණය කළා තියෙනවා. බදු තාර්කීකරණය කිරීම නරක දෙයක් නෙමෙයි. රාජ්‍ය ව්‍යාපාර සම්බන්ධයෙන් කිව්වොත් එහෙම රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය කරලා විකිණීම වෙනුවට කරු කතානායකතුමනි ආයතන 10ක ව්‍යවස්ථාපිත ගෙවීම් සම්පූර්ණ භාණ්ඩාගාරේ බාර අරගෙන ඒ බර ඒ ආයතන වලින් නිදහස් කළා තියෙනවා. මගේ කර්මාන්ත අමාත්‍යාංශය අරගෙන තියෙන ලංකා සීනි සමාගම ඇතුළුව. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙතුමලා කිව්වේ රුපියලකටවත් ගන්න කෙනෙක් නැහැ කියලා. විකුණන්න ලැයිස්තුගත කළ තිබුණ එකක්. දැන් මේ අයවෙන් ඩොලර් මිලියන 174ක් ඒ ණය පියවලා නිදහස් කරන්න යෝජනා කළා තියෙනවා. වැරදිද?
මම මෙතුමාලගෙන් අහන එක හොඳ දෙයක්ද නරක දෙයක්ද? පෞද්ගලීකරණය කරන වෙනුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම රාජ්‍ය යටතේ තියාගෙන දියුණු කිරීම නරක දෙයක් කියලා මං හිතන්නේ ඔබතුමාලා කියනවා කියලා. ඒක වැරදි දෙයක් කියලා ඔබතුමාලා කියන්නේ. ඒක ජාත්‍යන්තර මූල ආරම්භවල යෝජනා කරත් අපි එකගතාවයට ආවත් අපේ පැත්තෙන් යෝජනා කරත් නරක දෙයක් කියලා ඔබතුමාලා කියලා මං විශ්වාස කරන්නේ. ඒ වගේම රාජ්‍ය ව්‍යාපාර වලට දීලා තිබිච්ච අපකර නිරවුල් කරනවා. ඒක නරක දෙයක් කියලා IMF එක කියනවා කියලා ඔබතුමාලා කියන්නේ. ඔබතුමාලා හිටියත් ක්‍රියාත්මක කරනවා. හැබැයි ඔබතුමාලට කරගන්න බැරි වුණා. ඒ වගේම රාජ්‍ය ආයතන ඩිජිටල් කරණය කිරීම IMF එක කියලා නෙමෙයි. හැබැයි අපි යෝජනා කරනවා ඔබතුමාලා විරුද්ධ වෙනවා කියලා මං හිතන්නේ. මම දැක්ක සමහර මන්ත්‍රීතුමාලා ඒක හොඳ කියලා කියලා. බදු සම්බන්ධයෙන් ගත්තත් ගරු කතානායකතුමනි මං කියන්නේ උදාහරණ කිහිපයක් මං කියන්න ලෑස්ති. මේ කොහොමද අපි බදු තාර්කීකරණය කරේ? මෙතුමන්ලාට බදු සම්බන්ධ තිබුණ හැම අයවැයකම එක්ක සිගරට් බද්ද වැඩි කරනවා. එක්ක මත්පාන් බද්ද වැඩි කරනවා. එක්ක ගෑස් මිල වැඩි කරනවා. එක්ක තෙල් මිල වැඩි කරනවා. එක්ක ලයිට් බිල වැඩි කරනවා. නැත්තම් ඍජුව ගහන බදු වල බඩු මිල වැඩි කරනවා. හැබැයි ඒ වෙනුවට අපි මොකද කරේ? 2025 සැප්තැම්බර් 30ට 2024 වසරට අදාළව 2024-25 කාලේ සැප්තැම්බර් 30 වෙනකොට ලක්ෂ 3කින් බදු ගෙවන සමාජික ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. බදු ගෙවන්න ඕන අය බදු ගෙවන ප්‍රමාණය වැඩි කරගෙන තියෙනවා. නරක දෙයක් නෙමෙයි. IMF එක කිව්වත් ඔබතුමාලා කිව්වත් නරක දෙයක් නෙමෙයි. IMF එකත් ඔබතුමාලටත් කියන්නේ නැති. හැබැයි කරගන්න බැරි වුණා. ඒ ක්‍රියාවලියේ තිබිච්ච ගැටලු නිසා, කළමනාකරණයේ ගැටලු නිසා, නායකත්වයේ ගැටලු නිසා මම කියන්නේ ඒකයි. දැන් බදු පිරිවැටුම් සීමාව 2026 අප්‍රේල් ඉඳලා මිලියන 60 ඉඳලා මිලියන 36ට අඩු කරලා තියෙනවා. වැට් බද්ද සම්බන්ධයෙන් බදු පරාසය වෙනස් කරලා තියෙනවා. මොකද අපි ඔබතුමාලා කවුරු පිළිගන්නවා මේ අපි ආරම්භ කරන සංවර්ධනයේ ගමන යන්න ආදායම අවශ්‍යයි. ඒක මල නොතලා රොන්ගන්නාසේ ඒ බදු වලට අදාළ වැට් බදු පනවන ඒක නිසා බඩු මිලට එකතු කරලා තියෙන අය රජයට ගන්නවා. ඒක IMF එක කිව්වයි කියලා වැරදි දෙයක් නෙමෙයි. ඔබතුමාලා හිටියත් ගන්නවා ඔබතුමාලට ගන්න බැරි වුණා. ඔබතුමාලට ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච දේ තමයි අද ජනතාවගේ කැමැත්තෙන් අපි මේ ක්‍රියාවට නගලා තියෙන්නේ. ජාතික තීරබදු ප්‍රතිපත්තිය ක්‍රියාවට නගනවා. මම අහන මෙතන ඉන්න විපක්ෂ මන්ත්‍රීවරු කියන්න ජාතික තීරබදු ප්‍රතිපත්තිය වැරදිද නරකද කියලා. ඒක හොඳ දෙයක් නම් ඒකේ වැරද්දක් නැහැ. ආනයනික රෙදි මත අය කරන සෙස් බද්ද ඉවත් කරලා වැට් බද්ද පනවනවා. ඉක්වල් ලෙවල් ප්ලේයින් එකක් දෙනවා. ඒකෙන් දේශීය නිෂ්පාදක ආරක්ෂා කරනවා. ඒක මං කියන්නේ කවුරක්වත් මෙතන විවේචනය කරා කියලා. ඒක විපක්ෂයට ඒකන විවේචනයක් තියෙනවා නම් දැන් කියන්න. මේ යෝජනාව අපි ක්‍රියාත්මක කරනවා. එතකොට 2024-25 ආදායම වැඩියෙන් කර ගැනීම අලුතින් බදු පනවලා නෙමෙයි. දැන් මේ විපක්ෂ නායකතුමා හරි කවුරු හරි කිව්වද මේ කාලය තුල අපි මෙන්න මේ බද්ද අලුතෙන් පනවලා වැඩි කරගත්තා කියලා? බිලියන 900ක් බදු කාර්යක්ෂමතාවය ඇති කරලා බදු ගෙවීමට ජනතාව ගෙවන අය උනන්දු කරලා බදු යාන්ත්‍රණය ශක්තිමත් කරලා සහ ව්‍යාපාරික පරිසරය හදලා ඒ පරිසරය හදලා අපි බදු එකතු කරගෙන තියෙනවා. දැන් මෙතුමලා කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ එකතු කරා නම් වියදම් කරන්න. හරි. අපි වියදම් කරනවා. හැබැයි අපේ ආණ්ඩුව වට්ටගෙන නෙමෙයි. මේ ආර්ථිකය වට්ටගෙන නෙමෙයි. මේ කිසිම ඇමතිවරයෙක්ගේ දේශපාලන ප්‍රතිරූපේ පොම්බ ගන්න බදු ආදායම් වියදම් කරන්නේ. ඒක නිසි සලස්මකට අනුව. ඒ නිසා තමයි මේ අයවැයේ වැඩියෙන්ම තියෙන්නේ මොනවාද? බදු ආදායම ආරක්ෂා කරගෙන පරිස්සමෙන් වියදම් කිරීම. අපි බොහෝ යෝජනා තියෙනවා ශක්්‍යතා අධ්‍යයනයන්ට වෙන් කරලා. 2026 අපි වෙන් කරනවා විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි ශක්්‍යතා අධ්‍යයනයන්ට. feasibility report වලට අයියේ. ඉවක් බවක් නැතුව වියදම් කරන අපට වගකීමක් නැහැ. ජනතාව මෙහෙම වගකීමක් අපට පවරන්නේ නැහැ. අපේ මේ අයවැයේ සම්පූර්ණ දිශානතිය තියෙන්නේ ගරු කතානායකතුමනි ආර්ථික ස්ථාවර කිරීම
ගමන ආරම්භ කිරීම. අන්න ඒ කාරණාවේදී තමයි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ඔබතුමන්ලා මොන විවේචන ඉදිරිපත් කරත් මේ ස්ථාවර ගමන යන්නේ. මේ ආරම්භ කරපු ගමන නවත්තන්න බැරි. ඒක අනුර දිසානායක ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව මෙන්න මෙහෙම කියනවා අයවැය කතාවේ. අපි මේ යන ගමනේදී සතුරන්ගේ වියරු කෑගැසීම අපට නෑසෙන බවත් රටේ පුරවැසියාගේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තුව පමණක් අපට පෙනෙන බවත් සිහිපත් කරනවා. මම ආයෙත් කියනවා අපි මේ යන ගමනේදී සතුරන්ගේ වියරු කෑගැසීම අපට නෑසෙන බවත් රටේ පුරවැසියාගේ අධිෂ්ඨානශීලී බලාපොරොත්තුව පමණක් අපට පෙනෙන බවත් සිහිපත් කරනවා. මම අර රුසියානු කියමන කිව්වේ ඔන්න ඕකට. රුසියානු කියමනක් තියෙනවා මොකද්ද? වස්කානම් බලලා අහුම්කන් දෙහි එහෙත් කාගෙන යයි කියලා. මොකද බලල්ලුන්ට කෑම දැම්මම අපි දකිනවා ඒක. අපි මොන බාධාව කරත් කනවා නවත්තන්නේ නැහැ. හැබැයි පොඩ්ඩක් කන දීලා අහගෙන ඉන්න එච්චරයි. අපේ ගමනත් එහෙම තමයි. දැන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අධිවේගී මාර්ග පුළුල් කිරීමට සමස්ත මාර්ග පද්ධතියට මිලියන 3,42,000ක් වෙන් කළා තියෙනවා. මිලියන 3,42,000ක් වෙන් කළා තියෙන කාගේ සල්ලිද? අර පරිස්සමෙන් ජනතාව අපට දුන්නු බදු මුදල්. කඩවත මීරිගම අධිවේගී මාර්ගය, රඹුක්කන ගලවෙගෙදර අධිවේගී මාර්ගය, කුරුණෑගල දඹුල්ල අධිවේගී මාර්ගය, ඒවා ඒ ලබන වසරේ ගෙවන්න තියෙන ණය වලින් මේ වසරේ ඉතුරු කරලා ගෙවලා රඹුක්කන ගලගෙදර මාර්ගය හදනවා. ලබන වසරේ ගෙවන්න තියෙන ඒවත් අපි මේ වසරේ ගෙවලා ඉතිරි කරගෙන ඒක හදනවා. මොකටද? අධිවේගී මාර්ග අවශ්‍යයි. අධිවේගී මාර්ග පද්ධතිය විසින් ආර්ථිකයට අලුත් පණක් දෙනවා. හැබැයි මේවා කලින් කරපු විදිහ අපි වෙනම විවාද කරන්න පුළුවන් ඕන නම්. කලින් කරපු විදිහ කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, ඒවයින් ගසා කෑම් ඒවා අපි වෙනම කතා කරමු. බලශක්තිය අලුත් කරන්න, වැඩි කරන්න, විශේෂයෙන්ම ග්‍රීන් හයිඩ්‍රජන් එනර්ජි වගේ ඒවා දැන් අපි අත්හදා බලනවා. ඒවා ඊළඟ අවුරුද්දට අපට ඕන. අපේ සංවර්ධන සැලැස්මට ඕන. ඒ වෙනුවෙන් අපි මුදල් වෙන් කරලා තියෙනවා. ජල ගැලීම් පාලනයට, නාගරික ජල ගැලීම් පාලනයට විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා. මඩකලපුව, මාතර, කොළඹ, කොළොන්නාව මෙහෙම ප්‍රදේශෙම. මොකද අපි කොච්චර සංවර්ධනය කරත් වැඩක් නැහැ කරු කතානායකතුමනි. බිල්ඩින් හැදුවට වැඩක් නැහැ සැලැස්මක් නැතුව පොඩි වතුර පාරකට ජල ගැලීමකට ඒවා ලක් කළ විනාශ වෙනවනම්. එතකොට ආයෝජකයෝ ඉන්නේ නැහැ. කර්මාන්ත පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම පානීය ජල පහසුකම් වෙනුවෙන් මිලියන 87700ක් සමාන වෙන 85700ක් මේ වියදම් කරන්නේ ජනතාවට. දැන් ඔබතුමාලා කියන්නේ අපිට වියදම් කරන්න. ඉතින් පාරවල් හදන්න මිලියන 3,42,000ක්, පානීය ජලය දෙන්න මිලියන 85700ක් මේ වියදම් කරලා තමයි. මේවට තමයි වියදම් කරන්නේ. ඒ සංවර්ධනය වෙනුවෙන්. ඊළඟට බලන්න කතානායකතුමනි, පොදු ප්‍රවාහනයට මිලියන 67200ක්. පොදු ප්‍රවාහනයට මිලියන 67200ක්. කෝටි 6720ක් ලබන අවුරුද්දේ මාස 12ට අපි වියදම් කරන්න සැලසුම් කළා තියෙනවා. වියදම් කරලා තමයි. දැන් ඔය කැබ් රථ ගේනවා කියලා කියනනේ. සමහරු කියනවා ඒවා විශාල අර්බුද. විශාල අර්බුද නෙමෙයි. අපිට මේ අවුරුද්දේ ඉතුරු වෙච්ච සල්ලි වලින් අපි කරන්නේ. සමහරු කියනවා තාම අයවැය සම්මත වුණේ නැහැ කොහොමද ගේන්නේ? ඇනවුම් කරලා තියෙන්නේ මම ටෙන්ඩර් කැදවලා තියෙන්නේ මේ අවුරුද්ද සල්ලි වලින්. ඉතින් මේ අවුරුද්ද සල්ලි වලින් වියදම් කරන්න අපිට කාගේ බාධාවක් නැහැ. අපි ලබන අවුරුද්දට මුදල් මේ අනුමත කරගන්න යනවා. අපිට මේ අවුරුද්දේ සල්ලි ඉතුරු වෙලා තියෙනවා. මෙතුමලට ඒක පොඩි විපරීත තත්ත්වයක් වෙන්න පුළුවන්. මොකද මේ වගේ අත්දැකීමක් මෙයා විපක්ෂයට නැහැ. ඉතුරු කළා නැහැ. අයවැය ඉවර වෙනකොට ඔක්කොම ඉවරයි. ඌනෝපයෝගී ගොඩනැගිලි යලි භාවිතාවට ගන්නවා. ඇමතිවරුන්ගේ නිල් නිවාස ඉඳලා රට පුරාම තියෙන නටබුන් වගේ ඌනෝපයෝගී රජයේ ඉඩම්, රජයේ ගොඩනැගිලි ඒවා සැලැස්මකට අනුව කරු කතානායකතුමනි. සැලැස්මකට අනුව අපි භාවිතාවට ගන්නවා. ග්‍රාමීය මාර්ග හදන්න මිලියන 24000ක්. ග්‍රාමීය පාලම් වලට මිලියන 2500ක්. බලන්න. දැන් මගේ අමාත්‍යාංශය යටතේ කර්මාන්ත වෙනුවෙන් විතරක් බිලියන 120ක් තියෙනවා.
බිලියන 120ක් වෙන් කරලා තියෙනවා. කෝටි 1200ක්. සමාන කෝටි 1,20,000ක් වෙන් කරලා තියෙනවා. මේ අයවැය. ඒ කියන්නේ මොනවාද? කර්මාන්ත ප්‍රවර්ධනයට බිලියන 19ක්. සුළු මධ්‍යම කර්මාන්ත වෙනුවෙන් බිලියන 55ක්. ශ්‍රම බලකාය වර්ධනය කරන බිලියන 7.6ක්. සංචාරක පහසුකම් වෙනුවෙන් බිලියන 3.1ක්. වෙළඳ පහසුකම් වෙනුවෙන් 0.7ක්. තැපැල් සේවා සම්පූර්ණ තැපැල් සේවාවන් වෙනුවෙන් බිලියන 29.5ක්. ඒවා මොකටද? ණය දෙන්න විතරක් ගරු විපක්ෂ නායකතුමා. සුළු මධ්‍යම කුඩා ව්‍යවසායයන්ට ණය දෙන්න විතරක් මිලියන 80000ක වෙන්කිරීමක් කළා තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් සුළු මධ්‍යම ව්‍යාපාර වෙනුවෙන් වෙන් කරපු අයවැය මේ අයවැය බිලියන 80ක් වෙන් කළා තියෙනවා. කල්පනා කරන්න. මේක අවුරුදු 5ට නෙමෙයි මේ වෙන් කළා තියෙන්නේ. ලබන අවුරුද්දට. ලබන මේ අවුරුද්දට. ඔබතුමාලා මේ අයවැය සම්මත කරාට පස්සේ දෙසැම්බර් මාසේ ජනවාරි මාසේ ඉඳලා අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න ඉන්න, අලුතෙන් කර්මාන්ත ආරම්භ කරන්න ඉන්න, අලුතෙන් අපනයන ශේෂ්ඨයට එන්න ඉන්න, කුචි කර්මාන්තේ කර්මාන්ත ආරම්භ කරන්න ඉන්න හැම දෙනාටම ණය පහසුකම් දෙන්න අපි බිලියන 80ක එක අරමුදලක් හදලා තියෙනවා. එක එක අමාත්‍යාංශවල වෙන වෙනම නෙමෙයි. ඔක්කොම එකට ඒකාබද්ධ කළා. ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් මේක. ඔබතුමාලාට ඒකින් තමයි කියන්නේ සුපුරුදු අයවැය කතාව අයවැය විවේචනය මේකට අදාළ නැහැ. අපි කලින් අවුරුද්ද ගත කළා මොකද්ද? පැවතිච්ච ආර්ථික අස්ථාවර තත්ත්වය ස්ථාවර කරන්න. අද අපි පටන් අර ගන්නවා ගමන ආරම්භ කරන්න. ඒ ගමන ආරම්භ කරන්නේ කට ඔබතුමාලා ඒකට කියන එක එක වචන. ඔබතුමාලා කලබල වෙනවා. ස්වභාවිකයි. ඔබතුමාලා කියනවා දැන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නෙමෙයි. දැන් මොකද්ද NPP ප්‍රතිපත්ති නෙමෙයි. දැන් මේක දකුණට යනවා ඕන විදියක් හිතා ගන්න. ඔබතුමාලා එක පැත්තකින් කියනවා මේක චීනට අරන් යනවා කියලා. හරිද? මේක නියෝ ලිබරල් කියලා. අනිත් පැත්තෙන් කියනවා ඔක්කොම ගමේ සහකාර සමිති ඉඳලා ඒකාබද්ධ කරලා සමිති වලට දාගෙන ඔක්කොම තනි පක්ෂ පාලනයකට යනවා කියලා. අනුරජානායක ජනාධිපතිතුමා හිට්ලර් වෙන්න හදනවා කියලා. මට නම් තේරෙන්නේ නැහැ. නියෝ ලිබරල් ක්‍රමයට යන එකයි හිට්ලර් වෙන්න යන එකයි මේක වෙලා තියෙන්නේ අපේ ආර්ථික ගමන ගැන ඔබතුමාලා කියවන්න ගියාම එන පැටලවිල්ල මේ. Honorable member, you have another 2 minutes. මම අවසන් කරනවා ගරු කතානායකතුමනි. ඒකින්ද විශේෂයෙන්ම සදාහරිත ජීවිතයක් වෙනුවෙන් බිලියන 53ක් වෙන් කළා තියෙනවා. ආබාධිත පුජ්‍යලයින්ට ප්‍රවේශ ඇති කරන්න විවිධ දේවල් වෙනුවෙන් වෙන එකක් තියා වීදියේ ඉන්න සුනකයින්ට පවා මිලියන 1000ක් වෙන් කළා තියෙනවා. ඒක බරපතල ප්‍රශ්නයක් කොළඹ වගේ නගරවල. නාගරික ප්‍රදේශවල සුරතලට ඇති කරන බල්ලෙක් නැති වුණොතින් ඔය මිලියන 100ක් වෙන් කළා තියෙනවා. ඒ මිලියන 100 වෙන් කළා තියෙන්නේ වීදි සුනකයින් වෙනුවෙන් සහ ඒ සුනකයින්ට අවශ්‍ය කරන සුනකාගාර හදන්න. කල්පනා කරන්න. මේක රට දැන් කියනවා මිනිස්සු අතෑරපු අයවැයක්. මිනිස්සු නෙමෙයි සතා සිව්පාවගෙන පවා හිටපු අයවැයක්. අලියතුන් ගැන පවා හිටපු අයවැයක්. මේ කල්පනා කරන්න. ඊළඟට මේ මම විශේෂයෙන් මතු ගන්න ඕන මේ දවස්වල අපිට විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා මේ සීනි සම්බන්ධයෙන්. මට විනාඩියක් දෙන්න ඔබතුමාලා ගැන කියන්න. ඇත්තරම පෙරේද අපි දුමුරු සීනි ප්‍රචලිත කරන්න මදුම් බණ්ඩාර මන්ත්‍රීතුමා නොගේගොඩ අපි ඒ කියන්නේ උක්කාසිත නිෂ්පාදන දුමුරු සීනි විතරක් නෙමෙයි උක් පැණි උක් හකුරු ඒ කියන්නේ උක්ගස් මේ උක්කාසිත නිෂ්පාදන ප්‍රවර්ධනය කරන්න අවුට්ලට් එකක් දැම්මා. ඉතින් ඒකෙදි මම මේ ඉල්ලීමක් කළා මාධ්‍යවේදීන්ගෙන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් අපිට මේකට උදව් කරන්න මේක ප්‍රතිලිත කරන්න කියලා. ඇත්තට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ ප්‍රචාරය වෙනුවෙන් එතුමන්ලා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකින් විශාල සහයෝගයක් දුන්නා අපට. කොච්චර සහයෝගය දුන්නද කිව්වොත් මට කියන්නේ දැන් දුමුරු සීනි පියා කියලා. මම ඒකට සතුටුයි. මම සතුටු මොකද මට සුදු සීනි පියා කියනකට වඩා දුමුරු සීනි පියා කියන එකට මම කැමතියි. මොකද දන්නවද ඒක හේතුව? අපි ලංකාවට සුදු සීනි ගෙනාපු විදිය බැලුවොත් අවුරුදු 5ක 2020 මෙට්‍රික් ටන් මිලියන 579යි වියදම රුපියල් මිලියන 42739යි. Honorable member, your time is over. මම අවසන් කරනවා ගරු කතානායකතුමනි විනාඩියක් දෙන්න. මේ ආදි වශයෙන් අවුරුදු 5 එකතුව තියෙනවා බිලියන 353ක්.
රුපියල් වලින් අපි වියදම් කරලා තියෙනවා මිලියන 3,53,467ක්. මේක ඩොලර් වලින් හිතුවා ඩොලර් මිලියන 1,500කට වැඩි. ඒ කියන්නේ අපි IMF එකෙන් ගන්න ණය වගේ භාගයක් අපි වෙන් කරලා තියෙනවා සුදු සීනි ගෙන්නන්න. ටොන් මිලියන 2,500 දෙකක් අපි මේ අවුරුදු 5ට ගෙනල්ලා තියෙනවා. මොනවද මේ ගෙනල්ලා තියෙන්නේ අපි? අපේ විදේශ විනිමය වියදම් කරගෙන. අපේ රටේ දුමුරු සීනි ප්‍රතිශත ගන්න කියලා කියන්නේ ඇයි අපි? මේ විදේශ විනිමය ඉතුරු කරන්න. අපිට බැරි වෙයි ඔක්කොම ටික ඉතුරු කරගන්න. නමුත් අපිට ප්‍රමාණයක් හරි ඉතුරු ගන්න පුළුවන්. මං කියන්නේ ඒකයි. අපි රටින් සුදු සීනි ගෙනල්ලා ලෙඩ ගන්නෙ මොකටද? අපිට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අවශ්‍යයි මිනිස්සුන්ට. ඒ නිසා දුමුරු සීනි ප්‍රවර්ධනය කිරීම වැරදිද? මම මෙතන ඉන්න වෛද්‍යවරුන්ගෙන් අහනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෛද්‍යවරු ඉන්න මන්ත්‍රීවරුන් අහන ඔබතුමාලා පිළිගන්නේ සුදු සීනිද දුමුරු සීනිද? කල්පනා කරලා බලන්න. කතානායකතුමා ඔබතුමා පාර්ලිමේන්තු කැන්ටින් එකට ගෙනියන්නේ දුමුරු සීනිද සුදු සීනිද? නිර්දේශ කරන්නේ මොකද්ද? අපිට මේ රටේ මිනිසුන්ට ගන්න බැරි එක වෙනම එකක්. ඒකින්ද අද අපි අඩු මිලට සුපර් මාකට් වල නැති අඩු මිලට අපි දුමුරු සීනි දෙන්න තීරණය කරනවා. සතෝස ජාලය හරහා රට පුරාම බෙදා හරිනවා. ඒක නිසා මට දුමුරු සීනි පියා කියන එක සතුටුයි සුදු සීනි පියා කියනට වඩා. මට මේ ප්‍රචාරය ලබා දෙනවට අපේ මාධ්‍ය සගයින්ට මම ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රචාරය දිගටම ලබා දීලා රට පුරාම මේක ප්‍රචලිත කරමු. මම ඒක ඉල්ලා සිටිමින් විශේෂයෙන්ම අවසාන වශයෙන් මෙන්න මේ කතාව කියන්න ඕන. ගරු කතානායකතුමනි, ගරු ජනාධිපතිතුමා අවසානට කතාව ඉවර කරේ මෙන්න මේ වාක්‍ය ඉදිරිපත් කළා. මම ඒක යලි සිහිපත් කරන්න අවසර දෙන්න. වෙනස් නොකළ නොහැකි දේ පිළිගැනීමට සංසුන් භාවයක්, කළ හැකි දේවල් වෙනස් කිරීමට ධෛර්යයක්, වෙනස දැනගැනීමට ප්‍රඥාවක් ඔවුන්ට ලබා දෙන්න කියා කතාවක් තියෙනවා. අපි ඒ යථාර්ථය අවබෝධ කරගත් ආණ්ඩුවක්. අපි ඒ යථාර්ථය අවබෝධ කරගත් ආණ්ඩුවක්. වෙනස් කළ නොහැකි දේ, ඒ කියන්නේ මේ විපක්ෂ වගේ කට්ටිය. පිළිගැනීමට සංසුන් භාවයක්, කළ හැකි දේවල් වෙනස් කිරීමට ධෛර්යයක් අපි කරනවා. බය නැතුව ඒ දේවල් වෙනස් කරනවා. වෙනස දැනගැනීමට ප්‍රඥාවක් තියෙන ආණ්ඩුවක් මේ ඉන්නේ. ඒ නිසා ඒ යථාර්ථය තේරුම් අරගෙන අපේ මේ ඉදිරි ගමන ගෙනියන පළවෙනි ජයග්‍රාහී අයවැය තමයි අපි මේ පාර්ලිමේන්තුවේ මෙවර සම්මත කාණිකෙන්දී අවධාරණය කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.